Honorable Shant Padmakumara Subasinghe, you have 10 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ කල්තබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙන මේ මොහොතේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපි ආණ්ඩු බලය ලබා ගන්නකොට අපේ රට තිබිච්ච තත්ත්වය, විශේෂයෙන් ආර්ථිකය තිබිච්ච තත්ත්වය. අපි කවුරුත් දන්නවා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීපු අවස්ථාවක තමයි අපේ රජය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලබන්නේ. අපි දන්නවා මොන තරම් අර්බුදයක්ද කිව්වොත් මිනිස්සුන්ට එක පැත්තකින් තුන් වේල කන්න බැරි තත්ත්වයක්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, ඒ විතරක් නෙවෙයි ගෑස් ලිප් පුපුරලා මිනිස්සු මැරෙනවා, තෙල් පෝලිම් වල ඉඳලා මිනිස්සු මැරෙනවා. ඒ වගේ වටපිටාවක තමයි, එයින් පසුව තමයි අපිට ආණ්ඩු කරන ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ආර්ථික ශේෂ්ත්‍රයේ මොන තරම් අර්බුදයකට ගිහිලා තියෙනවද කියනවනම්, ආර්ථිකයේ පදනම මොන තරම් දෙදරලා තිබෙනවද කිව්වොත් හැම ශේෂ්ත්‍රයක්ම විදේශ සංශය වෙන්න පුළුවන්, අපනයන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, සංචාරක අංශ වෙන්න පුළුවන්. ඒ සියලුම ශේෂ්ත්‍ර දැඩි අර්බුදයකට ගිය මොහොතක තමයි අපි ආණ්ඩුව ලබා ගන්නේ. අපි දන්නවා ඒ වෙනකොට හිටපු මහ බැංකුව අධිපතිතුමා ආචාර්ය නන්දලාල් මැතිතුමා 2022 අප්‍රේල් 12 වෙනිදා මාධ්‍යට ඇවිල්ලා කියනවා අපිට තවදුරටත් විදේශ ණය ගෙවා ගන්න බෑ, එසා අපි ණය ගෙවන එක නවත්තනවා කියලා. ඒක ඇත්තක් කළා 2022 අප්‍රේල් 12 වෙනිදා ඉඳලා අපේ රටේ විදේශ ණය ගෙවන එක නැවැත්තුවා. ඒක තමයි ඇත්ත. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කියන්න සතුටුයි අපි අපේ ආණ්ඩු කරණයේ පළවෙනි අවුරුද්දේ 2025 තමයි ඉතිහාසයේ පළමු වරට වැඩිම විදේශ ණය ප්‍රමාණයක් ගෙවපු බිලියන 5.5කට වඩා බිලියන ප්‍රමාණයක් අපි විදේශ ණය ගෙවලා දැම්මා. ඒක තමයි ඇත්ත. මම හිතන්නේ ඒ කරුණ විතරක් වුණත් ප්‍රමාණවත් අපේ ආර්ථික කළමනාකරණයේ ජයග්‍රහණය ගැන කියන්න. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්කා ඒ අර්බුදය හමුවේ විවිධ කතා කිව්වා. අපි ආණ්ඩුව ගන්න පෙර මේ විපක්ෂ කණ්ඩායම් විවිධ බොරු පච්ච වැපරුවා. අරම වෙයි මෙහෙම වෙයි, මේගොල්ලන්ට අත්දැකීම් නැහැ, බුලත් විට කඩයක්වත් කරපු නැහැ. ඕ ඒක ඇත්ත. බුලත් විට කඩයක්වත් කරේ නැහැ තමයි. එසා හරි ආදුනිකයි. එසා ගත්ත ගමන් වැටෙයි, මාසෙන් වැටෙයි, පෝය දෙකෙන් වැටෙයි.